අද නම් සෑහෙන භයානක දවසක්. කොච්චර භයානක වුණත් දතකට මැදලා මූණකට සෝදගෙන මිනිස්සෙක් වගේ ඉන්න බෑ. ඒ නිසා උදෙන්ම හැරලා සිරිමත් මගේ සැකී යහපත් ළමයෙක් වගේ ලස්සනට ලෑස්ති වුණා. ඩුබායි වලට ආවට පස්සේ මගේ වරලස දික් වුණාට තට්ට පෑදිලා. ඉතින් සුපුරුදු පරිදි මගේ වරලසේ ගැටත් ලියාගෙන ඔය මේ බූල් බෑන්ඩ් බොක්ස් එකේ ගොඩක් බෑන්ඩ් තිබුණා. දැන් ඔච්චරයි ඉතුරු. බලන්න මං කොච්චර මේ අර පිරිමැස්මෙන් වැඩ කරන ළමයෙක්ද කියලා. මම නම් ලිප්ස්ටික් ටිකක්වත් නැතුව රූම් එකෙන්වත් එළියට බහින්නේ නැහැ. මං ඒ තරම් ලිප්ස්ටික් එකට ලව්. මේක ලිප් ඔයිල් එකක්. මං දන්නේ නැහැ මේවා කොහොම යූස් කරනවද මන්ද කියලා. ඒ වුණාට මම ලිප්ස්ටික් එක ගෑවට පස්සේ ඊට උඩින් ලිප් ඔයිල් එක ගන්නවා. එතකොට හරි අමුතු ෂයින් ලුක් එකක් එනවා. දැන් මං කියන්නම්කෝ ඇයි අද භයානක දවසක් කිව්වේ කියලා. අද මට ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒකට වීඩියෝ එකක් කරලා යවන්න ඕනේ. ඉතින් මේ මගේ රූම් එක ඇතුළේ ඉඳලා කරන්න බෑ. එහෙම ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් නෑ රූම් එකේ. ඒ නිසා මං හිතුවා ලොබි එකට යන්න. දැන් මම මේ ලොබි එකට යන ගමන් තමයි ඉන්නේ. මේ වැඩේ තනියම කරගන්නවා කියලා හිතාගෙන පහලට ගියාට අන්තිමට මට හිතුණා මේකට තව කාගේ හරි සපෝට් එකක් ඕනේ කියලා. ඒ නිසා මගේ යාළුවා පහලට එනකම් මං හිතුවා මගේ ඉතුරු අසයින්මන්ට් එකේ අනිත් ටික කරනවා කියලා. අන්තිමට මම වැඩේ කොහොම හරි හොඳටම කරගත්තා. හැබැයි ඔයාලා දන්නවද මම කොහෙද වීඩියෝ එක රෙකෝඩ් කරේ කියලා? අන්තිමට මට වීඩියෝ එක රෙකෝඩ් කරගන්න උනේ වොෂ් රූම් එකේ. මොකද ලොබි එකේ කොච්චර බෑග්ග්‍රවුන්ඩ් ලස්සන වුණත් වීඩියෝ එක කරන්න බෑ. මොකද සමහර කට්ටිය ඇතුළට එනවා, සමහර කට්ටිය එළියට යනවා. ඒ ප්‍රශ්නත් එක්ක මට එක දිගට වීඩියෝ එක කරගන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා මම ආයෙ රූම් එකට ගිහිල්ලා වොෂ් රූම් එකට ගිහිල්ලා මගේ වීඩියෝ එක කරගත්තා. සුපුරුදු පරිදි ඉතින් ෆිල්ම් එකක් බලන්න පටන් ගත්තා. මේ ෆිල්ම් නම් මම 10 පාරකට වඩා බලලා තිනා. ඒ වුණාට කන වෙලාවට මම මොකක් හරි ෆිල්ම් එකක් බලන්න ඕනේ. ඒ බලන එක අලුත් එකක් වෙන්න බෑ. මොකද මට කණ්ඩායි ෆිල්ම් එක බලන්නයි දෙකක් කරන්න බෑ. ඒ නිසා මම ගොඩක් වෙලාවට පරණ මම බලපු එකක් තමයි කන වෙලාවට බලන්නේ. එහා පැත්තේ රූම් එකේ ඉන්න ඇෆ්‍රිකන් යාළුවෝ මට කිව්වා ඒගොල්ලන්ගේ රටේ කෑමක් ගෙනල්ලා දෙන්නම් කියලා. ඉතින් මම රැට මුකුත් හැදුවේ නැහැ. අන්තිමට බලන්නකෝ මට මොකද්ද ගෙනල්ලා දුන්නේ කියලා. මේක තමයි මට ගෙනල්ලා දුන්නේ. මේ තඹපු බිත්තරේ මැදට නයි මිරිසුයි ලුණුයි දාලා අර අපේ ලුණු මිරිස කොටනවා වගේ කොටලා එහෙම දාලා ගෙනල්ලා දුන්නේ. අම්මෝ ළමයි මම මේක කාලා මගේ බඩපපුව දාන්න පටන් ගත්තා. ඊට පස්සේ අන්තිමට මම වෙන කෑම එකක් ඕඩර් කරගෙන කෑවා. අද vlog එක ටිකක් දුර දිග ගියා වැඩි. හරි එහෙනම් ඉතින් අද මම මෙතනින් vlog එක නවත්තන්නම්. Thank you for watching.